ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා චූටෙක්ගේ කෑමපොත්ත YouTube channel එකට. ඔන්න ඉතින් මම අද මේ රසම රස රෙසිපි එක ප්‍රධාන වේලකට දෙන්න පුළුවන් විදිහට තමයි හදාගත්තේ. කව්පි වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් හැමදාම කව්පි තම්බලා දෙනවා වෙනුවට මේ විදිහට දීලා බලන්න. තම්බලා කන්න අකමැති චූටික්කිත් ඔන්න මේ විදිහට හොඳට ඉල්ල කෑවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මාව subscribe නොකරන නම් අරඹන්නේ. දැන් subscribe කරලා ළඟම තියෙන bell icon එක දැල්ලා ඉන්න. එහෙනම් ඉතින් අපි බලමුද කොහොමද මම මේ රසම රස කෑම එක හදාගන්නේ කියලා. ඔන්න ඉතින් මම අද රතු පාට කව්පි එකෙන් තමයි අරගෙන තියෙන්නේ. පාට අදාළ නැහැ. සුදු කව්පි එක හරි අරගන්න. බිත්තර එකත් අරගෙන තියෙනවා. ඒ වගේම රතු ලුණු ටිකක් හීනෙට ලියලා ලීක්ස් ටිකක් බෝන්චි කරල් දෙකක් විතර හීනෙට ලියලා කැරට් තලයක් චූටියට ග්‍රේට් කරලා අරන් තියෙනවා. චීස් කෑල්ලක් අරගෙන තියෙනවා. රස කරගන්න ෆ්‍රෙෂ් ක්‍රියුට් අරගෙන තියෙනවා. කැමති නම් පොල් කිරි අරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ ජාති ටික හොඳට ප්ලේට් කරගන්න තමයි හදන්නේ. විශේෂයෙන් කියනවා කව්පි තම්බගෙන නැහැ. අමුවෙන් තමයි අරගෙන තියෙන්නේ. තම්බන්න ඕන නැහැ. ඉතින් තම්බලා කැමති නම් එහෙමත් යන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත. ඉතින් මම අද හදාගත්තේ තම්බන්නේ නැතුව අමුවෙන් තමයි මම මේ කව්පි ටික බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. ඉතින් මේ විදිහට කව්පි ටික බ්ලෙන්ඩ් කප් එකට දාගෙන ඊට පස්සේ ඔන්න බිත්තරයට එකතු කරගත්තා. ඉතින් මේ රෙසිපි එක අවුරුද්දට වැඩි බබාලට තමයි කන්න පුළුවන්. සාමාන්‍යයෙන් දත් ඇවිල්ලා තියෙනවා නම් මාස 11 විතර කන්න පුළුවන්. දත් තියෙනවා නෑ ගොඩක් හයිය නැහැ මේක. ඉතින් සාමාන්‍ය අවුරුද්දට වැඩි බබෙක්ට මමා ගැලපෙන්නේ. ඉතින් ඔයාලා බලලා හදලා දෙන්න බබාට මේ විදිහට චීස් කෑල්ලක් හෝ දෙකක් එකතු කරගන්න. චීස් ස්ප්‍රෙඩ් උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ජාති තුන දාලා මම හොඳට මේ විදිහට බ්ලෙන්ඩ් කරලා පේස්ට් එකක් තමයි මේ හදාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති හොඳ උඩට හදාගෙන තියෙනවා. බිත්තර වෙනුවට ඔයාලට කැමති නම් වටු බිත්තර එකතු කරගන්නත් පුළුවන්. දැන් මේ හදාගත්ත පේස්ට් එකට මම කලින් කපලා තියාගත්ත එළවලු ටික මේ විදිහට එකතු කරනවා. ඔයාලට කැමති නම් මේකට කොවමල් ගෙඩියක් චූටියට කපලා එහෙමත් එකතු කරගන්න පුළුවන්. අවුරුද්දට වැඩි බබාලා නිසා සැර කනවා නම් මාළු මිරිස් කරලා ගොඩක් සැර නැත්නම් මාළු මිරිස් කරලක් වගේ චූටියට කපලා එකතු කරගන්නත් පුළුවන්. ඉතින් බෙල් පෙපර්ස් වගේ තියෙනවා නම් ඒව දාගන්න පුළුවන්. අපිට නම් ඉතින් ඒවා මෙහෙම හොයාගන්න නැහැ. ඉතින් ඔන්න ඔය ජාති ටික තමයි මම අද එකතු කරගත්තේ. එහෙම එකතු කරගෙන ඉතින් ඊට පස්සේ මම මේකට ඔන්න ලුණු චුට්ටක් එකතු කරගන්නවා. චීස් දාන නිසා ලුණු දාන එක ගැන ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඔන්න ඊට පස්සේ මම මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කරගත්තා. අපි බබා ඉතින් සැර කනවා බබා සැර කන විදිහ බලලා එකතු කරගන්න. කහ චුට්ටකුත් එකතු කරගන්නවා මම. රතු ලුණු වගේ දේවල් විශේෂයෙන් එකතු කරගන්න බලන්න. මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා ගොඩක් පැතිරෙනවා. ඉතින් බබාගේ ප්‍රතිශක්තිය හදාගන්න ලොකු උදව්වක් වෙන දෙයක් තමයි සුදු ලුණු, ඒ වගේම රතු ලුණු, කොත්තමල්ලි මේ වගේ දේවල් බබාලට නිතර දෙන්න බලන්න. ඉතින් බබාගේ ප්‍රතිශක්තිය හදාගත්තොත් තමයි බබා නිරෝගීව ඉන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ඔන්න මම දැන් මේ ජාති ටික දාලා හොඳට මෙන්න මේ විදිහට මික්ස් කරගන්නවා. ඔයාලට මේක මේ පේස්ට් එක ටිකක් ඝන ගතිය වැඩි නම් වගේ තමයි කිරි ටිකක් එකතු කරගන්න ඕනේ. නැත්නම් කිරි ටිකක් කරගන්න ඕනේ නෑ. අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඊට පස්සේ මේ විදිහට මම පෑන් එකට තෙල් ටිකක් එහෙම දාලා මම අද පොල් තෙල් තමයි අරගත්තේ. ගෙදර හිටගත්ත පොල් තෙල්. ඉතින් මේ විදිහට මිශ්‍රණයෙන් ටික ටික දාලා හැන්දේ මේක දෙපැත්ත හරවලා හොඳින් බෙද ගන්නවා. කැමති නම් ගැඹුරු තෙලේ බෙදලා අරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මට ඉතින් ඉක්මනට හදා ගන්න නිසා මම පෑන් එක තමයි තෝරගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට හදා ගන්න. ඔයාලට කැමති එළවලු වර්ග මික්ස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කවුරු විතරක් මදි කියලා හිතනවා. තව සීරියල් වර්ග තියෙන්නේ. ඒ ගොඩක් මික්ස් කරලා තියෙන ජාති නට්ස් පවුඩර් ටිකක්. එහෙමත් නැත්නම් ඕට්ස් පිටි ටිකක්, ඒ වගේ දෙයක් වුණත් ඔයාලට
එකක් අරගෙන එනතෙක් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.